Hello, welcome back to my channel. ඉතින් මම අද ආවා ලංකාවේ පළවෙනි වැක්ස් මියුසියම් එක බලන්න. මේක තියෙන්නේ නුවර. නුවර ඔයගොල්ලන් දන්නවත් ඇති ඇහැලේපොළ වලව්ව. ඇහැලේපොළ වලව්වේ තමයි මේ වැක්ස් මියුසියම් එක හිටලා තියෙන්නේ. ඉතින් මට කාලයක් තිස්සේ ආසාවක් තිබ්බ මේ වැක්ස් මියුසියම් එක බලන්න. මොකද ලංකාවේ පළවෙනි වතාවටම හදපු වැක්ස් මියුසියම් එක මේක. හැබැයි දැන් නම් කොළඹත් එකක් හදලා තියෙනවා වැක්ස් මියුසියම් එකක්. ඉතින් කාලයක තිබ්බ ආසාවක් නිසා මම ආවා වැක්ස් මියුසියම් එක බලන්න තනියම. ඉතින් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. මගේ වීඩියෝ එක දිගටම බලන්න. ටිකට් එක රුපියල් 400ක වගේ ගාණක් තමයි වෙන්නේ. ඇත්තටම ලස්සනයි. හැබැයි අර රියලිස්ටික් ගතිය මදි. ඒ කියන්නේ අර වෙන රටවල් වල තියෙනවා වගේ රියලිස්ටික් ගතියක් නැහැ. හැබැයි ඉතින් ඕකේ. ලස්සනයි. මේ වැක්ස් මියුසියම් එක දැන් පිහිටලා තියෙන්නේ ඇහැලේපොළ අධිකාරම්ගේ නිවසේ. කියන්නේ ඇහැලේපොළ වලව්වේ තමයි දැන් මේ වැක්ස් මියුසියම් එක හදලා තියෙන්නේ. කාලයක් මේ ඇහැලේපොළ වලව්ව වහලා නෙමෙයි. ඇත්තට මේක ප්‍රිසන් එකට තමයි දීලා තිබ්බේ මම දන්න විදියට. පස්සේ බෝගම්බර ප්‍රිසන් එකත් වැහුවම පස්සේ මේක රිනෝවේට් කරලා වැක්ස් මියුසියම් එකක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේක බලන ඕගොල්ලනුත් නුවර පැත්තේ එනවා නම් වැක්ස් මියුසියම් එක බලන්න අමතක කරන්න එපා. මාලිගාවට ඉස්සරහින් තමයි මේ ඇහැලේපොළ වලව පිටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉතින් මාලිගාවට වඳින්න දෙන වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක වෙනම අත්දැකීමක්. අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. Thank you so much මගේ වීඩියෝ එක බලුවට. Bye bye.